පවත්වයි. රාජ්‍ය පරිපාලන පද්ධතියෙන් අල්ලස දූෂණය නාස්තිය ලබදිවාන් අතර ගැටුම ඥාති සංග්‍රහය ආකාරයෙන් සහකාරයෙන් සහ මුලින්ම පුරන් කරමින් රාජ්‍ය සේවයේ පදනම් වන පාරදර්ශීභාවය වගවීම මූල්‍ය විනය සහ නීතියට ගරු කිරීම යන වටිනාකම් එක් කරමින් සුපිරිමත් සංස්කෘතියක් ක්‍රීම් ශ්‍රී ලංකාවක් උදෙසා 2026 සුපිරිමත් සතියේ සමගාමීව උත්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සහෝදර රාජ්‍ය ආයතන එක්ක සිදු කරන ලබන සුපිරිමත් සම්පූර්ණ ඉදිරිපත් කරන ලබන උත්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කලා සංගමය වීදි නාට්‍යයක් මෙසේ සංවිධානය කරන ලබා තිබෙනවා. good morning. Good morning, Miss. Good morning. අච්චේරි කොහෙද තියෙන්නේ? ආයුබෝවන් අපේ මහත්තයා. අයිබෝන් මාව. එන්න වාඩි වෙන්න. මොකක්ද? ඔව් අපේ මහත්තයෝ. විනයද? මොනවද තමයි කරගෙන තියෙන වැඩි? අපේ මහත්තයෝ මගේ ඉදම්මුකට අසරණක් දාගන්න කියලා. ඒක කරගන්න පුළුවන් ඒ එහෙමයි මාමා. දෙන්නකෝ වයින් එක. ඕන ලේකෙන් ටික නම දෙනවා මාමා නේද? ඔව් අපේ මහත්තයෝ. විනාඩි 10ක් විතර ඉන්න පුළුවන් මාමයි. හරි මාමා වැඩේ නම් ඉවරයි. ඔව් මාමා. මේ ආතේ මට කවදාද දෙයක් ඕනේ. මාමා මේ වැඩේ ටික මෙතන ඉවරයි. අච්චියට ගිහින් දෙමු ඉතුරු වැඩ ටික ඔක්කොම වැඩි කරගන්න. ඉතින් සිද්ධ වෙනවා අපේ මහරජා. ආයිබෝවන්. ආයිබෝවන්. අපේ මහත්තයාට කියලා මම මේ පැණි බෝතලයක් කරන්න නැත්නම් අපේ මහත්තයාට හම්බෙන්නේ නැහැ. එපා මාමා. තාම ඕක කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න. කඩන්න මාමා. සන්තෝෂ කරගන්න මාමා එපා. මම ගන්නෙ නෑ මාමා. එපා. මම සාහජකාරී කරනකොට මට වැඩක් හම්බ වෙනවනේ. මම ඔබ ගන්න කෙනෙක් නෑ මාමා. අනේ ජීවිත දෙනවා නේ අපේ. අර යන්න මාමා. ගෙනියන්න. එපා මාමා අර. ගෙනියන්න මාමේ. රාජකාරී කරන්නේ අපි දැන් සංකල්පයක් හරි නෑ වාගේ. එහෙම කවන්නේ නෑ මාමා. අර මහින්ද මහත්තයාට මිනිස්සු අපි ආදරේ නේද? හරියට රාජකාරී කරන මිනිස්සුයනේ. ප්‍රසන්න මහත්තයා ගැන අපි දන්නවනේ. සවුන්ඩ් දීලා නැහැ. ඉන්නේ කොතනද? එහෙම කතා කරන්න එපා. හරියට රාජකාරී කරන මිනිස්සෙක් ඉන්නවා නම් මම දැකලා තියෙන ප්‍රසන්න මහත්තයා තමයි. අනේ මේ ප්‍රසන්න මහත්තයා මොනවද බං හරියට කන බොන එකෙක්වත්ද? මේ අනේ ඔයා එහෙම කියන්න එපා බලන්නකො මිනිස්සු ඉඳදී යන්නේ කොල්ලෙක් වුණාම කාලා බීලා ආතල් එක සොමියේ ඉන්නවා. ඔහොමනේ හොඳට වැඩ කරගෙන ඉන්න දෙන්නේ නැහැ මොනවා හරි කියලා අමනියක් පාඩලා ගන්න නෑ. ඇත්ත නෙමෙයිද? කන බොන කෙක් වෙන්න ඕන කොල්ලෙක් තා. හරි හරි රාජකාරී හරියට කරනවනේ. ඒකට කරු කරන්න එපා අපි. ඒ වුණාට මොකද එන්නේ තාම බස් එකෙන්. තේනවද හැමදාම දෙන්නේ එක මෙලුම. එහෙම තමා පරල මිනිස්සු කාලා බීලා ඉන්න ඕනේ. මිනිස්සෙක් වුණාම කාලා බීලා ඉන්න ඕන. ඒක ඇත්ත.
ඒ වුණාට ප්‍රසන්න මහත්තයාගේ තන ගන්න කිසිම කෙනෙකුට මම නම් හිතන්නේ මේ කාර්යාලයේ හොඳම නිලධාරියෙක් කියලා සම්මාන ගත්ත ප්‍රසන්න මහත්තයානේ. ඒ වුණාට මොනව කරන්නත් කාලවිල්ල ඉන්න ඕනේ. බලමුකෝ. එයාට බලන්නකො ගමේ හරියට කලකනවනේ. ගමේ අය දුම විදිහකට ගරු කරන්නේ ප්‍රසන්න මහත්තයාට. හරියට ගියක් දොරක්වත් නැහැ. එහෙම සමානේ කාර්ය සේවකින්ද ඔහම තමයි ඉතින්. ඔයාලත් එක්ක වගේම අපේ මාත්‍යා සතුටින්නේ අද. මම සතුටින් ඉන්නේ. මම රාජ්‍ය සේවකයෙක් නේ. මට හොඳ රටක් ලැබෙනවා. අපි මෙච්චර කාලෙක ඉඳලා දරුවන්ට උගන්වලා මේ ගෙවල් දොරවල් හදාගත්තේ මේ සල්ලි වලින්. ඉතින් මම බොහොම සන්තෝෂෙන් තමයි. අනික් කාරණේ අපිට ඉඳලා සත්‍යාමනේ උගන්වලා. ආයතන වලුවලින් අපිට වැටුප් දීලා. මේ කරන්නේ අපි මේ රටේ මිනිස්සුන්ගේ වැඩ හරියට කාර්යක්ෂමව කරන්නේ. එහෙම කරපුවාම තමයි අපිට මේ මිනිස්සුන්ට ගෞරව කරන්නේ. අපිට ආදරණයක් කියලා ස්තුති කරන්නේ. මේ බලන්නකො මාත්‍රේ මහත්තයාගේ කතාව. දරුණුනා මේ කාණ්ඩක මහත්තයා නම්මෝ නෙමෙයි ඔය පම්මෝ පිසුද වෙනස ආණ්ඩමානකට එයාකට දෙවි මම බලන්නේ ගිය මාසේ කොහොම අලුත් පිට මුකුත් ගත්තා ඒ විතරක් අනේ අම්මේ කොල්ලෙක් ඉන්නවා ඉස්කෝලේ යන්නේ බයික් එකේ මම බලාගෙන ඒගොල්ලෝගේ අතේ තියෙන ෆෝන් එක අපි මහත්තයා දන්නවද කොච්චරක් වටිනවද කියලා මම හිතන්නේ ලක්ෂයක් විතර වටිනවද මහත්තයා මේ බම්බුව කියලා කතා කරනවා ඕක ඉතින් මාත් අන්තිමට හම්බෙන්නේ ඔය සොත්තම් බඩේට එකතු කරලා අපිට ඉතින් දෙවල් දරවල් අරන් ගන්න ඒකෙන් තමයි වෙන්නේ මාත්‍යා වෙන බම්බුව ටිකක් දරක් කතා කරන්නේ ඒ මාත්‍යානි මට තියෙන්නේ අර දේසි වගේම ලස්සන ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් දේසි බැලුවත් සැලුණා පොන්නේ හදනවා මේකක් දානවා අතේ ෆෝන් දෙක මට චූටි ෆෝන් කබල අනේ මන්න මහත්තයා මම කොල්ල කියනවා තාඩි කරලා සක්රන් ගියොත් තමයි මමත් ඉස්කෝලේ යන්නේ කියලා ඒ ඉතින් මගේ කාරිය පයියාවද ඒක බලන්න මට තිබ්බන ස්කූටර් එකක් මම ඉතින් මගේ කාරිය ඉස්කෝලේට ගිහින් දානවනේ කොහෙද ඉන්නේ තාතරයක්ද හැබැයි ඉතින් ඕකෙන් සොච්චම ගන්න නෙමෙයි තේරෙන්නේ ඕනේ ආංගේ පැත්තේ මම පාටේ රාජ්‍ය සේවය කරන විදිහට තමයි කරන්නේ. මම අල්ලක් උස්සන්න කැමති නැහැ. අර මාතෝ එයාගේ ඉතින් ඔය අල්ලස් මුදලේ නැතිව ඔය කියපු නම්බුවයි බම්බුවයි දෙක ඔළුවට තියාගෙන ඉන්නකෝ මම යනවා එතකොට මට කොල්ලට මාකට ඇයි අප්පු මගේ කමකට ඔයා රිතොත් ඉන්නේ අපි පාලනවල ඉන්නේ කියලා ජීවිතේ හැමදාම සාර්ථක දැන් මාතෝ ඕනේ කලබල වෙන්න එපා. අපි මොනවා හරි කල්පනා කරලා බලමු. දැන් ඉතින් රැ වෙලානේ. දැන් ඉඳලා ගන්න යන්න. මොනවා හරි බලමු. ආනේ මේ මෙහෙකිට එයාගේ මහත්තයා ආයේ දිම්මට ඉන්නේ ගාස්ව මම ඕනේ එතිපිලි හොදලා මම ඕනේ උයන් මම මේපය මක කොල්ලා ඉස්කෝලේ යවා ගන්න ආයේ මේ සුමේ දෙන්නේ මට විතරනේ ඔයා දුක්ඛේ එක මම ඉතුරු කරගත්ත කල්ලි ටික මම ඔයා ඉස්කෝලේ තරන් දෙන්න ඕනේ කරන්න සාරේ සාදු අනේ පාපනාව මම එන අපේ මහත්තයාට කිරි ගහට එකක් වත් කරන්නද මේ ප්‍රසන්න මහත්තයා ඉන්නවා අනේ අද ඉන්නකෝ මම කෝල් එකට දුන්නා අපේ මහත්තයා කෝල් එක නේ හැබැයි කතා කරාට කමක් නෑ චුට්ටක් කතා කරලා මට ෆෝන් එක දෙන්න ඕනේ ඉතින් ටික කතා කරගන්නේ මම හෙලෝ මහත්තයා ඕ මහත්තයා එක හරියටත් නෑ මේ බේස් ටිකක් වුණ ගමන් හිටියේ ඔයාට වැඩේ කෙරුණ නැද්ද මහත්තයා හෙලෝ මහත්තයා අනේ කොච්චර කීවත් වැඩන්නේ අනේ ඔව් දත් නැත්ද ඔය නීතියකට රාමයකට වැඩ කරලා වැඩ බැඳලා ඉන්න මිනිස්සේ කොච්චරවත් කියනවානේ ඕකෙන් මිදිලා ඔය තියෙන දෙයක් කරන්න කියලා කියන දේ ආන්නේනේ මහත්තයා බය වෙන්න එපා මම ඔක්කොම කතා කරලා තියෙන්නේ ඕම් හිතව දේ වෙනකොට මහත්තයාගේ වැඩ වෙලා තියෙන්නේ
මහත්තයා ඉතින් මගේ වචනට පිටින් යන්නේ නෑ නේද? ඒ හින්දා ඔබතුමා බය නැතුව ගිහිල්ලා ඊට මහත්තයාව හම්බෙන්න. මම හැමදේම කියලා තියන්නම්. මෙහෙමයි ඉතින් ඕක නිකන් නම් කරන්න බෑ මහත්තයා. මේක වෙන පිළිවෙලක් තියෙනවා. මම කියන්නම් කොහෙනම් විස්තරේ. හරි. එහෙනම් ඒ කියපු පිළිවෙලකම අපි වැටි කරමුකෝ. එහෙනම් ඉතින් ඔබතුමාට බුදු සරණයි. මොකද පොඩි කාරණයක් කියන්න දුන්නානේ. ඒ මොකක්ද අපේ මහත්තයා? බැංකුවේ කතා කරපුවම කියන්නේ බැංක් ලෝන් ගැටලු සිස්ටම් එක. ෆිනාන්ස් එක ගෙවා ගන්න කරලා මාසෙකට 4ක්. අනේ මහත්තයා මේ බම්බුවක් කතා කරනවා. මේ මගේ ෆෝන් එකේ මාර්ගේ. ඒක ගවන්නත් තියනවානේ. අනේ මන් දන්නේ ඉතින්. හායි දේසිනාලෙන් කම්මිය. අනේ වාඩි වෙන්න. යන්නේ කාඩාරින් මන්න ඔයා ආයෙම කොණ්ඩේ අද්දලා. ලස්සනයි විතරක් ගන්නේ ඔයාගේ ස්කින් එක ප්‍රෝලා. ලස්සනයි දේසි. මොන සෙරුන්දානේ මේකේ අතුන්ට වෙලා ඉන්න මිනිහෙක් එක්ක ඔයා දන්නවද? හැමදාම මාසිපඩි අරගෙන ඕන් මචං අයගොල්ලගේ ස්කෝලේට දෙන්න. ඊට පස්සේ ඌට බෙහෙත් ටික ගන්නයි. කොණ්ඩත්තනේ බෙඩකුළු පතෝල ගේන්නේ. එපා වෙනවා ඒව කාලානේ. රාජසේ මිනිස්සු තමයි යන්නේ ඉතින් ඔය විදියට බෙඩකුළු පතෝල කාලයින්. නවනම් මේකෙන් කරන අපි මේ පඩියෙන් කරගන්න දැනගන්න දේවල් ඔයාට පිස්සු හැදෙනවා නෙක්සි. මේ අපි දෙන්නත් සැලුන් එකට යන්න. හැබැයි මට සල්ලි නැහැ. ඒ වුණාට කාඩ් එක තියෙනවා. බලන්නකෝ ඔයාගේ ඇඳුමේ ලස්සන මාතා සයිඩේසි මෙහෙම පරිස්සමක් ඇඳලා ඇඳුම ලස්සනට ධ්‍යාන ඉන්නේ කොහෙද අනේ මේ වගේ ඇඳුම්මයි මම හැමදාම අඳින්නේ. මේක අම්මෝ මාස 4කින් විතර ගත්ත එකක්. ආයෙ මට ඇඳුමක් අතට දීලා නැහැ. එහෙනම් හිතානේ මාරෙම යමු. අනේ ඉතින් කියන්නේ පා හොඳද? අපේ මහත්තයා හරි හොඳයිනේ. ඒක කරලා එයා ඔයාට දෙයි චූටි පාසලයක්. ඒක අරගෙන ගෙනල්ලා මට දෙන්න. ඒක මගේ. එහෙනම් බුදු සරණයි. Good morning, Abhay Mata. good morning. Abhay Mata, ඒක වාඩි වෙන්න. school fee. මට මේ ඔක්කොම වැඩක් තියනවා කරගන්න. ඕයි ඉතින් මම අපේ ඔක්කොම වැඩ වලට තමයි වාඩි වෙන්නේ. අඩුපාඩු ටික ගන්න තියෙනවා. Abhay Mata, බාලා කරලා එන්න ඉතින් ඔය ආයෙ පාරක් එන්න බෑනේ ඉතින් මට. ගොඩාක් දුර ඉඳලා ආවේ. මට අල්ලන්න පුළුවන් මේ නේද Abhay Mata? කමන්නේ. ඉදරන් අසුන් හදලා දෙන්න. ඉතින් උදව්වක් කරන්න. හරි එහෙනම්. විතර වැඩ ටික කච්චේකින් තමයි කරගන්න තියෙන්නේ. Abhay Mata. ඒක යාගන්න. මම ආයෙත් එන්න හම්බෙන්න. ගොඩාක් ස්තුතියි. කොහොමද? ගානක් ගියා මේ වැඩේ කරගන්න අද නම් යන්න. වැඩේ කරගන්න පුළුවන්. ඉන්නවද දන්නේ නැහැ ප්‍රසන්න මහත්තයා බලමු. ඉතින් අද වැඩේ කරගෙන දාගන්න. මොනේ මහත්තයා? මහත්තයා මගේ මේ වැඩක් කරගන්න තියෙනවා මේ ෆයිල් එක ගෙනල්ලා. පොඩි වැඩක් තියෙනවා. ආත්‍යා. ඔව් අනේ දවස් දෙකක් ෆෝන් ගත්තා තමයි. ඒක මහත්තයෝ මම මේ දේ පඩි අම්මගේ ටික මම වාරිගේ දාලා දෙන්න.
මහත්තයා මම දැන් පොඩි දවස් වැඩක් කියවනේ චුට්ටක් ඉන්නකෝ. දාන පොඩි වැඩ හැමදාම පොඩි වැඩ. ආපහු කෝල් එකක් ඉනස් එකේ. අවුටි කරගත්තා. මාස 3-4ක් ගත වුණා තමයි. දැන් පඩි ගාම්නේ මොඩේ ඉතින් පාන. මේක දාන්න පොලිසිය ගිහින් එක ගෙවන්න මාත් කරදර කරන්න එපා. මහත්තයා මේක මට ඉක්මනට අසං කර ගන්න ඕනේ. දැන් අද ලෝන් එකක් තියෙනවා. අර පුතා ඉස්කෝලේට දාගන්නත් තියෙනවා. මම දවස් ගානක් ආවා මහත්තයා. මේක මහත්තයා මගේ මේ වැඩේ මහත්තයා මේක මට කරගත්තේ නැත්නම් පුතාට ඉස්කෝලේට යන්න වෙන්නේ නැහැ. අර මම ලෝන් එකක් දාලා තියෙන එක මම 7-8 වතාවක් ආවා මහත්තයා. මේක ෆයිල් එක හදලා තියෙන්නේ. මේකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. මේක කරන්න බෑ. ඔයා ගිහිල්ලා කති දෙක තුනකින් අඩුපාඩු ටික හදාගෙන ඉන්න මහත්තයෝ. මහත්තයා මම මේකෙන් දවස් ගාණක් විදින් විදිහ අඩුපාඩු හදලා ගෙනාවා. එක දවසක එකක් කියනවා, තව දවසක තව එකක් කියනවා. දැන් ඕකේ කිසි අඩුපාඩුවක් නැහැ මහත්තයා. අනික මහත්තයාට පුළුවන් නේ ඕකේ තියෙනවා හදලා කරලා දෙන්න. මේ උසාවිය ආදාර කෙස්තනා. උසාවිය සමාවෙන්න මහත්තයා. අට වෙන කල්පනාවකට ගියා. ඒක ලොකු මහත්තයාට දාන්න. මහත්තයා අර ඊයේ කතා කරේ මහත්තයාගේ නෝනත් එක්ක මිස් එක්කලා කතා කරේ මම එයාගේ යාළුවා. කියන්න බෑ මහත්තයා. වාඩි වෙන්න. අමතක වුණානේ. එයාලත් ඉතින් බලන්නකෝ. ඒකනේ එන්න. හරි. මහත්තයා ඔකේ ලොකු දෙයක් නෑ. ඔක ටිකක් තියෙනවා තමයි. මහත්තයාට කරන්න බැරි දෙයක් නෑනේ මේකේ. අපේ නෝනත් කියන්න තියෙම නේද? මට විස්තර වෙලා මහත්තයාට අසනීප එහෙම කොහමද? අදරීපේ නම් දැන් ටික වැඩි වීගෙන තමයි යන්නේ. තව දවස් දෙක තුනක් යනකොට සනීප වෙයි. අපි ඉතින් සම්පූර්ණ උදව් කරන්න මට ඔය ගෙදර විස්තර ඔක්කොම නෝනා කිව්වා. නෝනලා එහෙම තමයි හැමෝටම කියනවා ගෙදර විස්තර ටික. ආමන්නේ දැන් අපි ඉන්නවනේ දිගට වැඩ කරමු. මහත්තයා වැඩි වෙන කරනවා. කාටවත් නම් මේ වැඩේ මම කරන්නේ මොකද මගේ නෝනාගේ වචනේ අහ කතා කරද්දී මම ගෙදර යන්නත් එපා. ඔබතුමා අර මේ කතා කරන විදිහට මට උත්තර ඉන්නත් බෑ. ඔව්. අඩුපාඩු ටික පස්සේ සම්පූර්ණ කරලා දෙන්න. ඔබතුමාට වැඩේ කරලා දෙන්න. අනේ බොහොම ස්තුතියි මහත්තයා. නේ. ඔයාලගේ නෝනා හින්දා තමයි මටත් හරියේ. හරි. එහෙනම් මහත්තයා මේ මගේ වැඩේ කරලා දෙන්න. අපිත් මහත්තයාට සලකන්නත් පාරින්නේ නැහැ. මිස්ටර්ගේ මම මිස්ටර් කියන්නකො මම ස්තුති කරා කියලා. ඉතින් අපි ඉස්සරහට වැඩ කරමු. බය වෙන්න දෙයක් නැහැ. ඒ ගැන කාරි නැහැ. හරි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔව් මිස්ටර් ජය මොන හරි තිබුණා මහත්තයා කියලා. දිගට යනවා මහත්තයා බය වෙන්න එපා. වෙනම යන්න අපි එනවා. ලෝකයේ හොඳට වැඩ කරපු නිසා මිනිස්සුන් ආදරේ සලකන ඉඳලා හොඳ මිනිස්සෙක් කියලා. දැන් නෝනට ෆෝන් එකක් කරන් දීලා බයික් එකක් කරන් දීලා දැන් ඔය කට්ටිය ඇවිල්ලා පැණි බෝතල් පාර්සල් ඉල්ලලා තියා යන්නේ. මයික් එක ලව් කරගන්න. මහත්තයාට මොකද උනේ කියලා. ඔය ඉතින් මම ඔය අනුන්ගේ දේවල් හොයන්නේ කියන්නේ ඔය සෑන් වල කතා වෙනවා මට ඇහුණා. අනේ අපේ අනුන්ගේ දේවල්ම හොයන්නේ නැහැ. අපිත් ඉතින් ප්‍රසන්න මහත්තයාට කියන්න ගිහිල්ලා හොඳ කියන්න ගිහිල්ලා අහගත්තේ දැන් ඔය ඉතින්. ඔව් ඔව් ඉතින් ඇත්ත කියනකොට කාටද තරහ යනවනේ. ප්‍රසන්න ආයෙත් තවත් ප්‍රසන්න මම අල්ල දූෂණ විමර්ශනයකට හරි මෙයාගේ අර අනේ කුදුනේ මගේ අපාර නැති කරන්න බෑ මගේ දරුවා කොහොමද ඉවර පාරේ බහලා අනේ අනේ මගේ ටිකකට පාරේ එම නැතිවොත් අපි හැමදාම මේ රට මේ කාරණේ තමයි කියන්නේ. අදා දැනුවත් කිරීම සඳහා වැඩසටහන කරේ. ඉතින් ඒ නිසා අපි අපේ නාට්‍ය මෙතන ඉවර කරනවා. අල්ලසට වැට බඳිමු.
අල්ල සහ දූෂණය නැතිවීම සඳහා එක්වෙමු එළ ගැසෙමු ගොඩ නැගෙමු. සුබ සන්ධ්‍යාව. සෑමත ප්‍රථමයෙන් සත්‍ය ඔබට ගෙනෙන සත්‍ය දේවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගිය සත්‍ය ගීතාංජලි ප්‍රථමයෙන් සිරස්තල. අල්ලපුවා දූෂණ දුර්ගතපතේ උත්තර නගරයේ ප්‍රධාන ආයතනයක් වටලයි. ජාතික සුපිරිවන් සතිය ආරම්භ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරමින් පවතිනු අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබන උත්තර නගරයේ ප්‍රධාන ආයතනයේ නිලධාරියෙකු අද උදෑසන අල්ලස් ලබාගත් බවට සැකපිටත් නම්බුඩගෙන රිමාන්ඩ් කර ඇත. සුපිරිපන් සංස්කෘතිය ශ්‍රී ලංකාවක් තේමා කරගනිමින් ජාතික සුපිරිපන් සතිය ඊයේ ආරම්භ වුණා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායකගේ අත්සනියුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා වැඩසටහනයි.